76 වසරක ඉතිහාසයේ අභිමානනීය වුණේ ගෞරවනීය වුණේ මේ වීරෝදාර රණවිරුවන්ගේ වීරත්වයේ තුලින් සේ ප්‍රාණවායුව පුදගල වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වමින් කෘතගුණ දක්වන්නේ. එමනම් යුද හමුදා 76 වන සංවත්සරයේ සමගාමීව පැවැත්වෙන මේ අභිමානවත් රණවිරු සමරුම් වලට වෙනුවෙන් අපි දැන් ප්‍රධාන ආරාධිත වන ශ්‍රී ලංකා යුද හමුදා අධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය බලාපොරොත්තු වෙමින් සිටින්නේ. ශ්‍රී ලංකා යුද හමුදා 76 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන මෙම රණවිරු සමරුම් වල සඳහා ශ්‍රී ලංකා යුද හමුදා අධිපති ලොතිනන්ට් ජෙනරාල් ලසන්ත රොඩ්රිගෝ RSP CTF NDU PSC IG ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදුවන මොහොත නොබියවනු සැලී හිඳමින් ලක්මාතාව සුරකීමේ ගෞරවනීය මෙහෙවර ඉටු කරනු ලැබුවා. ඒ ගෞරවනීය මෙහෙවරේදී මාතෘභූමියේ ස්වෛරීත්වය වෙනුවෙන් තමන්ගේ ප්‍රාණ වායුව පුදගල ශ්‍රී ලංකා යුද හමුදාවේ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් ඔවුන්ගේ උතුම් මෙහෙවරට පුෂ්පෝපහාර දක්වමින් යුද හමුදා 76 වන සංවත්සරයේ සමගාමීව පැවැත්වෙන රණවිරු සමරුම් වලයි මෙලෙස ආරම්භ වන්නේ. වීරත්වය, දේශමාමකත්වය, රණකාමීත්වය හා ජාතියට ඇති අසීමිත ආදරය යන ගුණාංග සමගින් ලක්මාතාවට දායාද වුණු වීර පුතුන් අති විශිෂ්ට ලෙස හමුදාවේ කාර්යය සඵල කිරීමේ අභිප්‍රාය පෙරදරි කරගෙන තම ජීවිත ආරක්ෂාවද නොතකා සතුරා හමුවේ නොබියවනු සැලී හිඳමින් ලක්මාතාව සුරකීමේ ගෞරවනීය මෙහෙවර ඉටු කරනු ලැබුවා.